මෙතන තියෙනවා මම ගණන් කරන්න. 1යි 2යි 3යි මෙතන 4යි මේ 5යි මට මේ පේන එක තැනක මිදි පොකුරු 5ක් හොඳටම තියෙනවා. තව ඉපතේ තියෙනවද දන්නේ නැහැ. මේ එක තැනක මේක ඉස්රායල් බ්ලූ මේ වෙල මේක මව් පඳුරක් හැදිලා මම හැදුවේ අතු ගන්න. අපි මිදි ගැන පිටින් පිට කතා කරනවා. හැමදාමත් කතා කරනවා. කතා කරලා ඉවරයක් නැති තරම්. හේතුව මිදි කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ පළතුරක්. නමුත් හැමතැනම වැවෙන්නේ නැහැ කියන කතන්දරයක් තියෙනවා. ලංකාවෙත් වැවෙන්නේ යාපනයේ තමයි. නුවරඑළියෙත් නැහැ. සීතල නුවරඑළියවත් මිදි මම දැක්කේ නෑ වගාවක් හැටියට. හැබැයි යාපනයේ තියෙනවා. යාපනයේ දාන මිදි පවතින්නේ රසායනිකත් එක්කලා. මම ඒක අධ්‍යයනය කරුවාට පස්සේ මම ඒක දැකපු දෙයක්. නමුත් ඒක මට ඕනෑකම තිබුණා සීතල නුවරඑළියත් රස්නෙම ඒ කියන්නේ යාපනය කියන්නේ ඉන්දියාව අස්සේ තියෙනවා වගේ පේන්නේ. සිතියම දිහා බලපුවම එතනත් වැවෙන මිදි ලංකාවේ හැමතැනම වවන්න බැයිද කියලා පරීක්ෂණයක් කරන්න. ඒ සඳහා මම තෝරගත්තේ සීහෙල සබදාහන් ගම්මානේ. ඒකේ මම හැදුවේ ඉස්රායල් බ්ලූ කියන වර්ගය. එහෙම එකක් නැහැ කියලා කියනවා සමහර අය. නමුත් ප්‍රසිද්ධ ඒ නමින් මේක. ඉදුනහම රතු පාට වෙන, තද රතු වෙන මිදි. මේකේ පැලයක් මම බැලුවා දැන් අන්තර්ජාලයට ගිහිල්ලා විකුණන්නේ 1800ට. එතකොට 1800ට පැලයක් කරන් හදන්න බැරි අයට ඊට වැඩි අඩු ගානකට පැල දෙන්න බැයිද කියන එක තමයි මගේ උත්සාහය දෙන්න පුළුවන්. මම තෝරගත්ත ගොවීන්ට මම මේක ව්‍යාප්ත කරලා මිදි වගාව දැන් මම ඉන්නේ පොළොන්නරුවත් මාතලෙත් අතර මායිමේ. එතකොට මේක මාතලේ දැන් මම වවන්න පටන් ගන්නවා මාතලේ හරියේ මලවල උල්පත වත්තේ. එහෙත් මෙතන පොළොන්නරුවේ කෙළවරේ සීලත් මම වවලා තියෙනවා. ඊටාම මම මේ වැලට වයස අවුරුදු 1කමාරක් විතර වගෙනවා මේ වැලට. ඒතකොට 1කමාරකදී මම මේක තියෙනවා පොකුරු මම හිතනවා 50කට වැඩි ප්‍රමාණයක්. එකක පොකුරු 50ක් ගත්තොත් ඒ වගේ වැල් කීපයක් හදාගත්තත් ඇති. මම බලන්නේ මේ හැම තැනම පුළුවන් හැම තැනම මිදි ටික හදලා මිදිවත්තක් කියන නම නැත්නම් මිදි ඉස්සරහට ගන්න උත්සාහය හැරගත්තා. මම හිතන්නේ හුඟක් අය සමහර තැන්වල ලොකු වැල් තියෙනවා ගෙඩි නැහැ. හේතුව ඒගොල්ලෝ ගෙඩි ගන්න දන්නේ නැහැ. මිදි වල ගෙඩි හදන්නේ අලුත් ත්‍රිකිලි වල. අලුත් ත්‍රිකිලි වලත් හැමදාම මල් පෙපෙන්නේ නැහැ. අලුත් ත්‍රිකිලි එන්න ඕනන්නේ ලංකාවේ දේශගුණය ගත්තාම කාලගුණය ගත්තාම මාර්තු අප්‍රේල් අගෝස්තු සැප්තැම්බර්. ඒ කියන්නේ යල සහ මහේ සූර්යයා හරියටම ලංකාව උඩට හිට ගන්න මොහොතේ. ඒ මොහොතේ තමයි මල් පිපෙන්නේ මිදි වල. ඉතින් මම මාර්තු අප්‍රේල් වෙනකොට ගස් වලට ප්‍රතිකාර කරනවා. මොකද ප්‍රතිකාරය ගහ වටේට කාණුව කපලා ඒක වේලෙන් දානවා. වතුර දාන එකත් නවත්තනවා. ගහට පොඩි තිගැස්මක් එනවා. මාරාන්තික බයකුත් එනවා. මාරාන්තික බයක් එන ඕනෑම ශාකයක් තමන්ගේ වර්ගය බෝ කරන්න මල් පිපෙනවා. ඒක තමයි ඇත්ත. එතකොට මම ඒක කරලා ඉවර වෙලා මුල් ටිකේ තුවාල සනීප කරගන්නකන් ඉඳලා හරියටම වැස්ස කිට්ටු කරලා මම වැඩි කරන්නේ. වැස්ස කිට්ටු කරලා මුල් ටික ලියලන්න සූර්යාගේ දම්පාට වර්ණය හරියටම මේ පැල වලට වැඩෙන. ඒ කියන්නේ සූර්යා ලංකාවේ කෙලින් හිට ගන්න මොහොතේ මම අර කාණුව වහනවා. කනර දාන්නේ අවුරුද්දක් විතර තියෙන්න පුළුවන් එළු පොර එළු බෙටි. මොකද ගොම ඉක්මනින් දිරලා ඉවර අවසන් කරන විතර නෙමෙයි ඒක කණ්ඩත් උත්සාහ ගන්නවා. දාලා මම වහලා දානවා. පුළුවන් නම් මේ ලේත් මැෂින් වලින් අයින් වෙන යකඩ සුම්බුම් ඒ ටිකකුත් යට කරන්න. මොකද ඒක හරි කෑදරයි යකඩ වලට හොඳින් හැදෙනවා. එතකොට ඒක මම බැලුවා මේ වැල මේ වගේ දිගටම තියෙනවා විවිධ වර්ග වලින් මම මිදි හදලා කොයි වර්ගෙද ලංකාවට උචිත කියලා බලන්න. මොකද අපි හිතා ඉන්නේ මිදි කියන්නේ එකයි කියලා නේ. මිදි වර්ග ගොඩක් තියෙනවා. ඉතින් මම හිතන්නේ මගේ උත්සාහයේදී මම සාර්ථක අස්වැන්නක් ගත්තා. සාර්ථක වුණා මම. ඒ හින්දා දැන් මේ සාර්ථක වෙච්ච එක රටට කියන්න ඕන. ඒතකොට රටේ කට්ටිය ඉල්ලීමක් කළොත් මගෙන් දෙන්න පුළුවන්ද කියලා පැලමට දෙන්න පුළුවන්. මම මේක දකින්නේ ඇත්තටම හසන් මම හැදුවා රෙඩ් ඒන්ජල්ස් ගෙනල්ලා දෙලුම් එක. එයා කිව්වා රටට ඊට පස්සේ රටට ගියා ඒක. ඔහු සේවයක් කළා.
දැන් මටත් ඕන තියෙන්නේ එහෙම සේවයක් කරන්න. කෝකද සුදුසු කොයි දේශගුණයට කෝකද? ඒ නිසා ලංකාවේ තෝරගන්නවා තැන් තැන් වල ගොවියෝ එක එක වර්ග හදන්න. ඒතකොට මේ පැත්තට කෝකද හොඳ කියන එක මහ පොළොවේම අපිට උත්තරේ හම්බ වෙනවා. දැන් මේ තියෙන්නේ අලුතෙන් කපාපු අලුතෙන් ආපු රිකුල වල තියෙන විදිහ. මම එක තැනක් පෙන්නන්න. මෙතන තියෙනවා මම ගණන් කරන්න. 1යි 2යි 3යි මෙතන 4යි මේ 5යි මට මේ පේන එක තැනක මිදි පොකුරු 5ක් හොඳටම තියෙනවා. මෙතන මේකත් ගත්තොත් 6යි මෙතනක් තියෙනවා. මම වැහෙන්න ඇරලා තියෙනවා මේ තියෙන්නේ 6 වෙනි එක. එතකොට 6 තව පැත්තේ තියෙනවද දන්නේ නැහැ. මේ එක තැනක. එතන මිදි පොකුරු 6ක්. මේ 7 වෙනි එක 7 වෙනි පොකුරු මේ තියෙන්නේ. මේ 7 වෙනි පොකුරු මෙතන තියෙනවා. 8 වෙනි පොකුර ඔන්න ඔය හරිය තියෙනවා. එතකොට මිදි පොකුරු 10ක් විතර මෙතන තියෙනකොට මේ මගේ අත දිගට මිදි පොකුරු 10ක් 15ක් තියෙනකොට මේක මදිද? එතකොට හුඟක් අය කියනවා මේකට කවර දාන්න ඕන කියලා. සමහර අය. කවර දාපු මිදි මං කොහෙවත් දැකලා නැහැ. ඒව දාන්න අවශ්‍යත් නැහැ. දැනට මට මේක හඳුනාගත්ත හතුරෙකුත් නැහැ. හතුරෙක් සාමාන්‍යයෙන් ඉන්නවා. එයාට ලොකු හානියක් වෙන්නේ නැහැ. මොකද අපි නැකත් වලට මේ හදන්නේ දිවිකරණයෙන් හදන්නේ. එහෙම නම් දිවිකරණයේ පට්ටපල් බොරුවක් වෙනවා. මේකට කවර දාලා සතුටින් අරසා කරන්න ගියොත්. සතුරෙක් ඇටියට එන්නේ පුංචි ලේනේ. ලේන ඇවිදෙලා මං හිතන්නේ කනවද දන්නේ නැහැ. මේ වගේ යනවා. එතකොට වැටලා තුන ගෙඩියක් දෙකක් බිම. එයා ඇවිල්ලා කට ගහලා බැලුවද කියලා දන්නේ නැහැ. එච්චරයි මට නම් වෙන එකක් පේන්නෙම නැහැ. නිදහසේ නියම වර්ණයෙන් නියම හැදෙන ගෙඩි ඕනේ. මම දැන් අඹ ගහක් පේනවා මම පෙන්නන්න. ඒ අඹ වලට කවර දානවා. කවර දාපම ඉදුණා වගේ කහ පාටයි. මට එහෙම අවශ්‍ය නැහැ. නිවැරදි සූර්යාලෝකයේ කෙලින්ම ප්‍රතිත වෙලා ඇති වෙන ගුණාත්මක භාවය වැඩි වෙන්න ඕනේ. ඒකේ වටින ඒකේ තියෙන ඖෂධීය භාවය. නැත්නම් ඒකේ ගුණාත්මක භාවය. ඒ හින්දා මම කවර දාන්නේ නැහැ කියන තැන ඉන්නවා. මොකද ඉඳලා හිටලා මේ සතෙක් ඇවිල්ලා දතක් ගහලා එයාගේ පොඩ කොටස කාලා ගියට අපි ඒක දුක් වෙන්න ඕනේ නැහැ. සතුන්ගේ ලෝකයට රිංගලා තියෙන අපි එච්චරයි තේරුම් ගන්න ඕනේ. දැන් මේ මිදි පොකුරු මේ එක වැලක පුංචි රැකිලි වල ඒ වැලමයි අනිත් පැත්තේ පෙන්නපු නැති පැත්ත මේ තියෙන්නේ ගෙඩි පොකුරු. එතකොට මේකේ උඩට මම මේ පෙන්නන්න හදන්නේ මේ උඩත් පොකුරු මේ උඩ විශාල පොකුරු ප්‍රමාණයක් ඔය දිගටම මිදි. එතකොට දැන් මේකේ මේ විශේෂත්වය තමයි මම හිතන්නේ මේ මැස්ස. මේ මැස්ස හුඟක් වෙලාවට ගහන්නේ කොන්ක්‍රීට් කණු වලින් ගහලා හරහටත් කොන්ක්‍රීට් කණුවක් දාලා ඒක කොන්ක්‍රීට් වල තමයි අරන් ගිහින් තියෙන්නේ. නමුත් මම අරගෙන ගියේ මේ කණු යකඩ කණුවට කණු කැල්ලක් වෙල්ඩින් කරලා ඒක හිල් දෙයක් හදලා ඕක ගෙනියනවා මම කම්බියක්. කම්බි දෙපටක් එක දිගට හිර කරලා දාලා තියෙනවා. මේ කම්බි වලට මේගොල්ලන්ගේ ලොකු කැමැත්තක් තියෙනවා. ඒක මම හොඳටම දන්නවා. යකඩ වලට ලොකු කැමැත්තක්. ඉතින් ඒක දිගේ ඒගොල්ලන් යනවා. සමහර රටවල් වලත් මම දැක්කා මේ උපක්‍රමය පාවිච්චි කරලා තියෙනවා. දැන් ඒකේ ප්‍රතිඵලය මට ඇහැටම පේනවා මේ තියෙන හොඳටම පොකුරු. මේ එතකොට මේක දිරන්නෙත් නෑ මොකුත් නෑ. ලස්සනට මේ මිදි ටික මේ මිදි මට හැමදාමත් මේ පේනවා. හැමදාමත් මේක තියෙනවා. මට මැස්ස ගැන ආයෙ හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මට තියෙන කපණ්ඩයි ගහ මුලට අර අවුරුද්දකට දෙපාරක් කරන ප්‍රතිකාරය කරන්න විතරයි. එතකොට මෙතන ඉඳලා ගණන් කළොත් එහෙම කවුරු හරි එක්කෙනෙක් මම ඉගෙන ගන්න ළමයෙකුට කවදාද කියනවා මේකේ තියෙන මිදි පොකුරු ගන්න මට කියන්න. මොකද මේ වැල යනවා මේ අතරමැද වැලක් නැහැ. සෑහෙන දුර යනවා. මොකද අතරමැද තිබුණ වැල් දෙකක් මැටලා ගියා. මේ ඒකටම දෙකක් හැදුවා පැල දෙකක් හේතුවිච්ච දෙකට. ඒ දෙක නැති හින්දා මේක දිගටම ගමන් කරනවා. ගණන් කළොත් මේකේ ගෙඩි පොකුරු මං හිතනවා 50කට වැඩිය තියෙනවා. මේ තියෙන හැමතැනම මේ තියෙන්නේ මේ 50කට වැඩිය තියෙනවා. ඔය අර මෙතනම තියෙන පොකුරු 3ක් 4ක් මෙතන මේ හරියට. අර ඇතුලේ තව මේ තියෙන්නේ මේ ඇතුලේ තියෙනවා පේන්නේ නැහැ එළියට. මම පේන්නේ නැත්තර මටම කැමතියි. එතකොට මේ වැල තවත් ඉස්සරහට යනවා. තවත් ඉස්සරහට. දැන් ආපු දුර ගත්තොත් මෙතන ගිහිල්ලා මේ හරියට ගෙඩි තියෙනවා මේ. මේ හරියට පොකුරු අර තියෙන්නේ. මේ හරියට අය පොකුරු. ඒ විතරක් නෙවෙයි ඒ යන්නේ මේ යන්නේ තාමත් ඒ වැල මේත් පොකුරු මේ. මට මතකයි මගේ ගෝලෙක් මේ තියෙන්නේ. මගේ ගෝලෙක් මේ වත්තේ මේ කෙළවරේ වැඩ කරන්න එයා මෙහාට ඇවිදිලා කියලා තිබුණා. ඇස්සුහක් කටවක් නැහැ. අර පිටරට වැල්වල වගේම ගෙඩි තියෙනවා කියලා ඔහු සන්තෝෂ ඇති මේක හදනකොට ඔහු මෙතන හිටියා. මේ ටික හදනකොට. එතකොට ඔහු අද අපේ ගෙඩි තියෙනකොට එයා කොච්චර මෙතනින් වෙනකොට වැල මං හිතන්නේ නවතිනවා කියලා. ඊට පස්සේ අනිත් වැල ටික මෙහාට එන්නේ.
මේක වෙන වර්ගයක් දැන් ඔය අරම කියාපු එක නෙවෙයි මෙතනින් යා තියෙන්නේ. ඒක ඉස්රායල් බ්ලූ කියන වර්ගය කියන එක මේක ගත්තොත් රතු පාටයි මේ දැල්ලේ වෙනස තියෙන රතු. යරක කොළයි. මේ තියෙන්නේ. රතු පාට කටේ තියෙන එක. මේක ඇත්තටම වර්ගය දන්නේ නැහැ. මම ඉතාලියෙන් ගේනවපු මහත්තයා මට විශේෂයෙන් කිව්වේ අර වයින් හදන්න රතු වයින් හදන්න පාවිච්චි කරන්නේ මේක කියලා. එතකොට ඒකෙත් තියෙනවා ගෙඩි මේ තියෙන්නේ. ඒකෙත් තියෙනවා ගෙඩි. ඉතින් මේ අවුරුද්දේ තමයි මම ගෙඩි ගන්න උත්සාහ ගත්තේ. ගහ වැඩෙන්න ඉඩ දුන්නා. ඔච්චර දවසක් ඒ කියන්නේ අවුරුදු 1කමාරක් විතරම වැඩෙන්න ඉඩ ඇරියා. නමුත් මම මේ අවුරුද්දේ මේක ඉගෙන ගන්න ළමින්ට උගන්වන්න ඕන හින්දා මම මේ අවුරුද්දේ ඒගොල්ලන්ට ගෙඩි අරන් දුන්නා. එතකොට මේ තියෙන සතු පාට දැල්ල ඕක එතකොට ඒකෙන් තමයි හොයන්න පුළුවන්. එතකොට ඒකේ නමුත් මට තව එක මිදිවැලක් ගැන කියන්න තියෙනවා. මෙන්න මේ මිදිවැල මේ අනිකට වැඩි සම්පූර්ණ වෙනස්. කොලේ හැඩේ මිදිවැල දෝ කියලා හිතෙන් තමයි. ඒකත් මම ඉස්රායල් බ්ලූ වැලකුත් එවනවා. මට ඒකත් එකක් යවුවා මොකද මෙතන අවකාශය වහගන්න. මෙන්න මේකේ එයා කරටේ දාන්න නැත්නම් අතු බෙදන්න අකමැත්තක් තියෙනවා. ලංකාවේදී විතර දන්නේ නැහැ. මෙතන ඉඳලා අතෙන්දම අර මුලින් ඉඳලාම අත්තක් නැහැ. ඉතින් මම බලාගෙන හිටියා බැරි තැන මම අග්‍රස්ත ප්‍රමුඛතාවයෙන් නිෂේධනය කිරීම කියලා කුසිකර්ම මේ උගන්වනකොට වචනේ පාවිච්චි කරලා කියනවා අග්‍රස්ත ප්‍රමුඛතාවයෙන් නිෂේධනය කළා. ඒ කියන්නේ අගට තියෙන ප්‍රමුඛතාවය නැති කෙරුවාම අනිත් තැන් වලට ප්‍රමුඛතාවය එන්න ඕනේ. ඒක වුණාම දැන් මෙතන දැම්ම අතු 1යි 2යි 3යි 4යි 5යි 6. සහතික වශයෙන්ම මම ඊළඟ අවුරුද්දේ ඊළඟ කන්නේට මේ 6ට එක අත්තකට පොකුරු 3 ගාන වෙන්න 6 වරක් 3 පොකුරු 18ක් මට මෙතන හදාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ කටින්ස් පාවිච්චි කරන්න පුළුවන් නර්සරියට. ඊට පස්සේ මම කරන්නේ මුලින් කපනවා තව පැල ටිකක් හදාගෙන. මොකද බයයි මට මේක කපන්න. මේක නැති වුණොත් සමහරවිට ලංකාවේ නැති වෙයි. ලංකාවේ කොහොත් මේක ඇති කියලා මං හිතන්නේ නැහැ. ඒ මගේ යාළුවා මේක ගෙනත් දුන්නේ. ඒ හින්දා මේ සැරේ යන්න ඇරලා පැල ටිකක් හදාගෙන එයා පැල ලොකු කරලා මම මුලින් කපනවා. එතන ඉඳලා ඊට පස්සේ මම ගේන්න බලනවා මේක දිගට මේ මොකද මේ කම්බි දෙකේ මේ කම්බියේ දෙකේ මේ මෙහෙම අතු යන්නේ මේ පැත්තට මෙහෙම දෙපැත්තට. ඒක කපුවම තමයි මිදි පල්ලෙහාට මෙහෙම එල්ලෙන්නේ. ඒකට මිදි වගාව සාර්ථකව ශ්‍රී ලංකාවේ කරන්න පුළුවන්. වසවිස නැතුව. මේකට අවශ්‍ය වෙන්නේ මේ පාවිච්චි කරන්න පරිසර දැනුම විතරයි. මොකද මේ ශාකයක් පරිසරයට ඉතාමත්ම සංවේදී. පරිසර කාලගුණය අඳුරගන්න ඔවුන් තරම් තවත් ජීවීන් නැහැ. එතකොට මේ මිදිවැලේට කොයි කාලෙද අවශ්‍ය කියන එක වටහාගත්ත මම සාර්ථකව ඔවුන්ට උදව්ව කළා. ඒ කාලෙට අලුතෙන් අතු වෙන්න ඉඩ දුන්නා. දැන් මේ තියෙනවා මේක ඉස්රායල් බ්ලූ මේ වැල. මේක මව් පඳුරක් හැටියට මම හැදුවේ අතු ගන්න. මේක තියෙන්නේ ගෙඩි ඔය. මේකෙන් තමයි මම හොයාගන්නේ මට පේන තියෙන තැනේ මම ඉන්න තැනනේ. මෙයා කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ කාලගුණයට කියලා. කොහොමද දළු දාන්න උත්සාහ ගන්න කියලා. ඉතින් මේකත් දැන් මම හිතන්නේ මේක නම් මම ගිය අවුරුද්දේ ගෙඩි ගත්තා. මම ලංකාවේදී වගාවල් දෙකක් ගැන අධ්‍යයනය කළා. එකක් අර්ථාපල්. අර්ථාපල් ලංකාවේ යාපනයේත් වෙනවා නුවරඑළියේත් වෙනවා. අවශ්‍ය වෙන්නේ උෂ්ණත්වයේ සෙන්ටිග්‍රේඩ් 10ක වෙනසක් විතරයි රැය දවල් අතර අලබහින වෙලාවට. හැබැයි මම දැක්කා මේවට දාන රසායනික ප්‍රමාණය අතිශයින් විශාල රසායනික ප්‍රමාණයක් මේවට වැටෙනවා. එතකොට ඒ රසායනික කියන ඒවා නිසා රෝගීන් වෙලා තට්ටු ගණන් ස්පිරිතාල හැදෙනකොට ඖෂධ විකුණනකොට විශාල ප්‍රමාණයක් ලංකාවේ ඇත්තටම මට මතක් වෙනවා සේනක බිබිලේ. ඔහු ඒකට විරුද්ධව වැඩ කළා. ඉතින් මටත් ඕනේ ලංකාවේ මිදි හොඳට වැවෙනවා යාපනයේ. මම බලපුවම විශාල රසායනික ප්‍රමාණයක් පාවිච්චි කරනවා. කණ්ඩ තියෙන ගෙඩි වලටත් යහනවා. මම දන්නේ මේ ඇයි කියලා. ඉතින් මට ඕනේ එහෙම වස නැති මිදි වස නැතුව මේක හදන්න පුළුවන් කියලා පෙන්වන්න විතරයි. ඒ උත්සාහයමයි මම මේ ගන්නෙ. තාම මම දන්නවා මෙතන පුහුණු ළමයි ඉන්නවා නයිට් එකේ ළමයි. එතකොට ජාතික තරුණ සේවා සභාවේ ළමයි එහෙම කවුරු හරි කියනවා නම් සාක්කියක් මේකේ වහගන්නවා කියලා ඔව් කියනවා නම් මම කියන ඔප්පු කරන්න. ඒගොල්ලෝ තමයි සාක්කිය මේකේ වහගහන්නේ නැහැ. අපි කලේ නියමම වෙලාවට අතු කපලා අලුත් ත්‍රිකිලෙන් දැරපෙක විතරයි. ඒ හැම ටිකලකම මල් වෙනවා. මම ටිකයි කැපුවේ. ඔක්කොම එහෙම කැපුවා නම් මේක මිදි කිලෝ විශාල ප්‍රමාණයක් මට මේ වල ටික කඩා ගන්න පුළුවන්කම තිබුණා. වස නැති මිදි.